පුස්තකාල සේවා මණ්ඩලය. දැන් කියන්න. ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය වල සෑම වසරකම පවත්වනු ලබනවා. මේ තියෙන්නේ සාහිත්‍ය නිර්මාණ කැඳවීමේ කාණ්ඩ සහ මාධ්‍ය. නිර්මාණ කාණ්ඩයේ නවකතාව සිංහල දෙමළ අංශයෙන් පුළුවන් විවෘත අංශයෙන් පමණි. පරිවර්තන සිංහල දෙමළ විවෘත අංශයෙන් පමණි. සාහිත්‍ය පිළිමක ශාස්ත්‍රීය ග්‍රන්ථ සිංහල දෙමළ විවෘත අංශයෙන් පමණි. කෙටි කතා සිංහල දෙමළ විවෘත හා පාසල්. ගීත විවෘත හා පාසල්. කාව්‍ය විවෘත හා පාසල් පුළුවන්. විද්‍යා ප්‍රබන්ධ විවෘත හා පාසල්. ළමා කතා විවෘත අංශයෙන් පමණයි. කෙටි නාට්‍ය විවෘත හා පාසල් අංශයෙන්ද චිත්‍ර පාසල් අංශයෙන් පමණයි. 6 හා 13 වසර වෙනකම් පුළුවන්. ඡායාරූප විවෘත හා පාසල් අංශයෙන් පුළුවන්. මේ තියෙන පාසල් අංශයෙන් ජයග්‍රහණය කරන ලද ළමයින් සඳහා දෙන පදක්කම 1 2 3 ස්ථාන සඳහා මේ පදක්කම දෙනවා. මේ සහතිකය විවෘත අංශය හා පාසල් අංශයෙන් ජයග්‍රහණය කරන නිර්මාණකරුවන් සඳහා මේ සහතිකය දෙනවා. 1 2 ස්ථාන 3කුත් කුසලතා සහතික විශේෂ කුසලතා සහතිකයක් දෙනවා. සාහිත්‍ය රසාස්වාද වැඩසටහනක් යනවා අපේ. මේ පොත print කරලා පොත් ළමයිට ලබා දෙනවා. චිත්‍රපටවල ලක් යනවා. ගෙසරේ මේ හොඳම අධ්‍යක්ෂණය සඳහා මේ සම්මානය ලබා දුන්නා අපි. ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය වලදී විවෘත අංශයේ 75ට වැඩි ලකුණු ලබා ගත්ත මේ සම්මානය හම්බ වෙනවා. පළාත් පුස්තකාල සේවා මණ්ඩලය සංවිධානය කර තිබූ මේ වැඩසටහනේදී අපි පස්වන මහජන පුස්තකාලය නියෝජනය කරමින් පැමිණියේ. එතකොට අපිට දීලා තියෙන අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගයේ දක්වා විස්තර කරන්න. මෙහිදී අනුරාධපුර යුගයේ දඹදෙණි, පොළොන්නරු, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ යුගය, මහනුවර හේවත් දඹදෙණි යුගය ගැන විස්තර කරන්න තියෙන්නේ. ඒකෙදි මෙහිදී රජවරු පාලනය කරපු රජවරු ගැන, එතකොට ඒ රජ කාලේ ලියපු ග්‍රන්ථ ගැන, ඒවා එතකොට විවිධ භාෂා ශෛලීන් ගැන, යුගයෙන් යුගයට ඒ භාෂා ශෛලීන් වෙනස් වෙන්නේ කොහොමද, ඒ ග්‍රන්ථ ලියපු කතුවරු ගැන අපි මෙතන විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මේ ග්‍රන්ථ අපි පොත් රාක්කයක ලබා කරලා තියෙනවා. මේකෙදී ඕනම පාඨකයෙකුට ඒ ග්‍රන්ථයක් ගත්තම ඒ ග්‍රන්ථය ලියලා තියෙන කතුවරයා කවුද, මේක මොන යෝගියද මේ ග්‍රන්ථය ලියවිලා තියෙන්නේ, ඒක පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මේක ගොඩක් පුස්තකාලවල බහුලව දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඌව පළාතේ අපේ පුස්තකාලවල අපි ඒ විදිහට වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේක දෙමළ මාධ්‍යයෙන් කියනවා නම් அனுராதபுர யுகத்தை தொடர்ந்து கண்டி யுகையே வரைக்கும் நாங்கள் ஒவ்வொரு யுகங்கள் பிரித்து வச்சுருக்கிறோம். அந்த யுகங்களில் எழுதின கொப்பிகள் அந்த எந்த ராஜா காலத்தில் எழுதினது, அவங்களோட எழுதின முறைகள் பற்றிய நாங்கள் இதில் தெரிவிச்சிருக்கிறோம். அதே மாதிரி அனுராதபுர, பொலொன்னரு, தம்பதேனி, குருநேகல, கம்பல, கோட்டை, கண்டி யுகைகள் வரைக்கும் பிரிச்சிருக்கிறோம் நாங்கள் இந்த யுகங்களில். இதில் அந்தந்த ராஜா எழுதின புக்கை துண்டு துண்டாக பிரித்து நாங்கள் இதில் போட்டிருக்கிறோம். அதே மாதிரி இந்த புக்ஸ் வந்து ஊவா மாகாணத்தில் உள்ள லைப்ரரிகளில் பார்க்குறதுக்கு வாசிப்பாளர்களுக்கு வசதியாக கண்டுபிடிக்க முடிஞ்ச அளவில் நாங்கள் இந்த புக்ஸை வச்சுருக்கிறோம். පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරපු මෙම වැඩසටහනට පස්තර මහජන පුස්තකාලය නියෝජනය කරමින් මම මෙතනට පැමිණේ. මට ලැබී ඇත්තේ සාහිත්‍ය චානර. ලෝකයේ සාහිත්‍ය චානර ගත් කල සාහිත්‍ය චානර විශාල ඉදිරියකට ඇවිල්ලා තියෙනවා. නමුත් ලංකාවේ සාහිත්‍ය චානර ගත් කල ඒ තරම් දුරට සාහිත්‍ය චානර වෙන් කරලා නැහැ. අපි දැනට ඌව පළාතේ මහජන පුස්තකාලවල සාහිත්‍ය චානර වෙන් කර ගැනීමේ වැඩපිළිවෙල තමයි මේ කරගෙන යන්නේ. ඒ අතරින් ගත් කල සමහර පුස්තකාලවලට පුස්තකාල වර්ගීකරණය අනුව පොත් වෙන් කර තිබුණාට චානර අනුව වෙන් කරලා නැහැ. නමුත් දැනට අපි මේ කරගෙන යන්නේ සාහිත්‍ය චානර අනුව පුස්තකාලය පොත් වෙන් කිරීමක්. එතකොට සමහර අය කැමති
ළමා කතාවලට, සමහර අය කැමති නව කතාවලට, සමහර අය කැමති විද්‍යා ප්‍රබන්ධ වලට. ඒ වගේම මේ සාහිත්‍ය චානල වෙන් කරලා පුස්තකාල මගින් වෙන් කළ තමන්ට කැමති පොත තෝරා ගැනීමට හැකිවන ආකාරයට මෙම පොත් ගබඩා කරලා තියෙන්නේ. දැන්ට පුස්තකාල මට්ටමින් අපි මේ චානල් වර්ග වෙන් කර ගැනීමෙන් ඉතා ඉදිරියට කරගෙන යනවා. ඒ වගේම ගසක මල් බර වෙලා ඵල නෙලන්නා වගේම මිනිස් ජීවිතේට පොතක් කියවීම මගින් මිනිස් ජීවිතේ සාර්ථක කර ගැනීමට හැකි වෙන අන්දමට අපි මේ පුස්තකාල වලින් ඒ වැඩසටහන කරගෙන යන්න තමයි සංවිධානය කළේ.